ෆුඩ් බයි ෂී YouTube channel එකට ඔයාලා හැමෝමවම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ පහුගිය මාසේ 18 වෙනිදා මගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් බර්ත්ඩේ එක ගෙවන හැටි චුටි සෙලිබ්‍රේෂන්ස් එක්ක චුටි vlog එකක්. බර්ත්ඩේ එකට කලින් දවසේ මට හස්බන්ඩ්ගෙන් හම්බ වුණා ලස්සන ෆ්ලවර් බොකේ එකකුයි කියුට්ම කියුට් කේක් එකකුයි gift එකයි. මම චූටි රීල් එකක් කරා මගේ ඉන්ස්ටාග්‍රෑම් එකට. ඉතින් මේ ඒකේ වීඩියෝ එකක්. ඒත් එක්කම මම මට ආස විදියට ෆොටෝස් ටිකකුත් ගත්තා. මේ තියෙන්නේ මං මටම තෑග්ගක් විදියට දෙන්න ඕනේ කියලා හිතාගෙන හිටිය. හැබැයි ඊට කලින් හස්බන්ඩ් මට බර්ත්ඩේ එකට අරන් දුන්න තෑග්ග. බර්ත්ඩේ එක දවසේ උදේම කිරිබත් හදලා ගිලන්පස එක්ක බුදුහාමුදුරුවන්ට පූජා කරලා මම මේ ලෑස්ති වෙන්නේ කිරිබත් කේක් එකක් හදන්න. කිරිබත් කේක් ලස්සනට හදපු පින්තූර ගොඩාක් ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙනවා. හැබැයි මං ඒ විදියට ලොකු දේවල් කරලා නම් මේක හැදුවේ නෑ. නිකන් එක ලේයර් එකක් මේ විදියට හදාගෙන ඒක මේ විදියට රෝස්මරි චූටි මල් වලින් මින්චි චූටි දේවල් ටිකකින් මේක පොඩ්ඩක් සරසගත්තා. මේ විදිහට ලස්සනට බ්‍රෙක්ෆාස්ට් ටේබල් හදන එක, කෑම පිළියෙල කරන එක, ඒවා මං කොහොමත් හරිම ආසාවෙන් කරන දේවල්. ඉතින් උපන්දිනය දවසෙත් මට හිතුණා ටිකක් විශේෂයෙන් ලස්සනට මේ විදියට පොඩිවට බර්ත්ඩේ ටේබල් එක හදාගන්න. බර්ත්ඩේ කේක් එකත් කපලා කිරිබත් කාලා ඊට පස්සේ අපි දෙන්න හිතුවා ප්ලේන් ටී එකක් බොන්න මේ රසම රස බර්ත්ඩේ කේක් පීස් එකක් එක්ක. බර්ත්ඩේ එක දවසේ ඩිනර් එකට ශැන්ග්‍රිලා එකේ ඩිනර් බුෆේ එකට හස්බන්ඩ් මාව එක්කන් ගියා. ඉතින් මේකත් එයා මට කියන්නේ නැතිව හොරාට ප්ලෑන් කරපු දෙයක්.
බලන්නකෝ ඊළඟ වීඩියෝ ක්ලිප්ස් කීපයේ මම ඔයාලට පෙන්වන්නේ ශැංග්‍රිලා එකේ මේ ඩිනර් බුෆේ එකේදී මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් කීපයක්. අපි දෙන්න ටිකක් වෙලසනින්ම ගියපු නිසාද කොහෙද? ඒ වෙලාවේ කවුරුවත්ම හිටියේ නෑ. මං හිතන්නේ මුලින්ම ගියේ අපි දෙන්න. මෙතන යාලා සර්ව් කරනවා සූෂි හැම. මම නම් ඇත්තටම ආස කෑමක් නෙමෙයි මේ සූෂි කියලා කියන්නේ. මේ කෝනර් එකේ තිබුණ පිට්සා එයාලගේ පිට්සා නම් රසට තිබුණා. අපි දෙන්න ඇත්තටම වෙලසනින් ගිහින් තියෙනවා. මොකද මෙයාලා ඒ වෙනකොටත් බුෆේ එක ලෑස්ති කරන ගමන් තමා තිබුණේ. මෙතන තිබුණ යාලගේ පැස්ටා ඇක්ෂන් ස්ටේෂන් එකක්. මම බුෆේ වල තවත් ආසම කෝනර් එකක් තමා ලයිව් හොපර්ස් ස්ටේෂන්. හැබැයි ඇත්තටම මෙයාලගේ මේ බුෆේ එකේ නම් මාප්ප රසට තිබුණේ නෑ. එයාලගේ ලුණු මිරිස් එක, සීනි සම්බල් එක ඒ දෙක රසට තිබුණ නිසා අප්ප මම කෑවා. හැබැයි ලොකු රසක් නම් තිබුණේ නෑ. අපි කෑම කන්න පටන් ගත්තේ මේ සුප් එකත් එක්ක. මේ ලාක්ෂ සුප් එකක්. ඒක හරිම රසයි. මායි හස්බන්ඩ්තුයි අපි දෙන්නම හරිම ආස සුප් එකක්. මේ මං ඔයාලට දැන් පෙන්නන්නේ එයාලගේ ඉන්දියන් ෆුඩ් කෝනර් එකේ තිබුණ කෑම ටිකක්. මම මෙතනින් මේ බිරියානි එක මේ චිකන් එක try කළා. ඒ දෙක ඇත්තටම රසට තිබුණා. එයාලගේ ඩෙසර්ට් කෝනර් එකේ තිබුණා මේ ක්‍රිස්පි ක්‍රේප්ස්. මමත් එතනින් ගත්ත චොක්ලට් ක්‍රේප් එකක්. හැබැයි ඉතින් මේක ඇත්තටම හැම රසක් නෑ ලොකුවට.
අපි ගියේ ඉතින් මගේ බර්ත්ඩේ එකටනේ. ඉතින් මේකත් චූටි සර්ප්‍රයිස් එකක්. මේ මගේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ. මම මේ ලෑස්ති වෙන්නේ මේ බොකේ එකෙන් මේ මල් ටික අයින් කරලා වාසස් කීපයකට මේ මල් ටික දාලා ලස්සනට ගෙදර තියන්න. මම හරිම ආස දෙයක් තමා මේ විදියට ෆ්‍රෙෂ් මල් වාසස් වලට දාලා මේස උඩින් තියලා ගෙදර ලස්සන කරගන්න. ෆ්‍රෙෂ් මල් මේ විදියට ගෙදර තිබ්බම ගෙදරට අමුතු එළියක් එනවා. මේ මල් වාස් එකකට දාලා ලස්සන බලනවා වගේම මේ විදියට එක වගේ මල් වෙන් කරලා මේ මුළු ප්‍රොසෙස් එකම මං හරිම ආසාවෙන් එන්ජොයි කරන දෙයක්. මල් ටික ඔක්කොම වාසස් වලට දාලා ඉවර වෙලා මේ රැපින් පේපර් එකයි මේ බෝ එකයි තව මල් පෙති කීපයකුයි මම අරන් තියාගත්තා මගේ ජර්නල් එකට. මම මල් ටික වෙන් කරලා දාගත්තට වතුර දැම්මේ නෑනේ වාසස් වලට. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මේවට වතුර දාගන්න. මේ චූටි එක්කෙනාව මම හැදුවේ මගේ කිචන් টොප් එකේ තියාගන්න. ලස්සනම ලිලීස් ටික කිචන් එකේ බ්‍රෙක්ෆාස්ට් ටේබල් එකේ තියාගත්තා. මේ ටික මම ලිවිං රූම් එකේ තියාගත්තා. ඒ වැඩෙත් ඉවර වුණාට පස්සේ එදා හවසට කන්න තේ බොද්දී මම චූටි ස්නැක් එකක් හදාගත්තා. පාන් පෙති දෙකක් අරගෙන ඒකේ මේ විදියට මැද චුට්ටක් පැතලි කරගන්නවා. ඊට පස්සේ මේ විදියට පොඩිවට කපාගත්ත චීස් ටිකක් මේ පාන් පෙති දෙකේ වටේට මේ පෙන්නන විදියට තියාගත්තා. අද මම මේක හදාගන්නේ එයා ෆ්‍රයි එකේ. අර ලෑස්ති කරගත්ත පාන් දෙකම මේ විදියට මේකේ තියලා මේ දෙකටම වෙන වෙනම බිත්තර දෙකක් දාගත්තා. මේකට මම ලුණු ගම්මිරිස් ඒ වගේම චිලි ෆ්ලේක්ස් ටිකක් ගහගෙන එයා ෆ්‍රයර් එකේ මේ බිත්තරේ චුට්ටක් කුක් වෙනකන් බේක් කරගන්නවා.
මේ තියෙන්නේ මම ඉක්මනටම හදාගත්ත රසම රස ස්නැක් එක. මේ ටෝස්ට් එකත් එක්ක මගේ බර්ත්ඩේ කේක් එකෙන් කේක් පීසස් දෙකකුත් තියාගත්තා. ටී ටයිම් එකට ගොඩක් වෙලාවට හවසට වෙලාව තිබුණතින් මේ වගේ චුටි චුටි දේවල් හදන එක මගේ පුරුද්දක්. ඉතින් මේ එදා දවසේ මම හදාගත්ත කෑම එක. මේක නම් මගේ මේ බර්ත්ඩේ ව්ලොග් එකේ අන්තිම වීඩියෝ ක්ලිප්ස් කීපය. මේ කේක් එක අරගෙන මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි නංගි ආව මාව සර්ප්‍රයිස් කරන්න. ඉතින් එයාලා කියන්නෙත් නැතිව ආපු නිසා මට ඇත්තට මෙදා ගෙදර ලොකු දෙයක් තිබුණේ නැහැ යාලට දෙන්න. ඉතින් යාලට කඩෙන් ගෙනත් මේ විදියට චූටිවට ලන්ච් එකකුත් රෙඩි කළා. මේ තියෙන්නේ මට හස්බන්ඩ්ගේ අම්මා දුන්න මම ආස කරන තෑග්ගක්. ඉතින් මේ විදියට තමා මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක ගත වුණේ. මගේ මේ බර්ත්ඩේ ව්ලොග් එකේ මේ වෙනකම්ම බලන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙමත් මම ඉක්මනටම ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.